සමහර සිදුවීම් තියෙනවා අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ළමාකාලේ අමහිරි අත්දැකීම් නැවත ජීවිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ට්‍රෝමා කම්පණය කියන වචනේ එන්නේ. මේ හැමෝටම තියෙන සුව නොවුණු ළමාවියේ කතන්දරයක්. ඒ හැම කතන්දරයක් ඇස්සෙම කම්පනයක් යටිහිතට අවරෝධනය කරගත් එකක් තියෙනවා. ඒක පිට වෙනවා වෙනත් ක්‍රමවලින් ඔබේ දරුවගේ. දරුවට කිසි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. තනියම පාරක් පැනලා යන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක ඇස්සේ දරුවක් නිහඬ කම්පනයක් ලැබෙනවා. ඔබ ලැබපු අමහිරි අත්දැකීම මගේ නම් දරුවට මම මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අතිශයින් රැකවල් දාගෙන ඉන්නකොට ඍණාත්මක දෙයක් තියෙනවා. එහෙනම් මේ ට්‍රෝමා නැත්තම් මේ කම්පනය කියන්නේ අපි ඉක්මනින් හීල් කරගන්න ඕන, සුවපත් කරගන්න ඕන කාරණයක්. ඔබට තියෙනවා යම් කිසි එහෙම ළමාවියේ ට්‍රෝමා එකක් කම්පනයක් අපේ තියෙනවා යම් ඩිලීට් මෙතඩ් වර්ගයකට. ඔක කොහොමද අමතක කරන්න කියලා. මම ඉතා සරල ක්‍රමයක් කියන්නම්. හැබැයි මම කියන්නේ ඔබ හොඳ මනෝචිකිත්සකවරයෙකුට යනතෙක් පමණයි. මෙන්න මේ විදිහ එක මේන්ටේන් කරවන්න. දැන් ඔබ සමාජීය වශයෙන් නැත්නම් පුද්ගලයෙක් බද්ධ කරගෙන ඔබ කම්පනයකටපත් වුණම හැකිතරම් ඔබ සමාජ ඇසුරට යන්න කියලා කියන්නේ. හොඳ යාළුවන්, හොඳ මිතුරන් වැඩිපුර ඇසුරු කරන එක හොඳයි. සතුටුදායක ඉවෙන්ට්ස් වල නියැලෙන්න අනිත් එක. තාමත් සතුටින් ජීවිතේ පුළුවන් තරම් අපි කියන්නේ ඇක්ටිව් වෙන්න කියලා, ක්‍රියාශීලී වෙන්න. හැබැයි සතුටුදායක ක්‍රියාවන් වල විශේෂයෙන්ම අපි දැන් ට්‍රෝමා එක සංකේතාත්මකව මුදා හරින්න ක්‍රමයක් ඔබට තියෙනවා. ඔබ ලස්සනට වචන වලට ගලපලා ඔබ ගීත ලියන කෙනෙක් නම්, ඔබ ඩ්‍රම් තෙරපි වගේ ඩ්‍රම් කරන කෙනා, ඔබ ක්‍රීඩා කරන කෙනෙක් නම්, ඔබ නොදැනුවත්වම ඔබ කුඩා කාලේ හෝ ජීවිතේ ලැබපු අත්දැකීම වෙන විදිහකට ඔබ ඉදිරිපත් කරනවා. ඉතින් ඒක වෙන්න ඕන. කලාව සහ ක්‍රීඩාව කියන්නේ මෙතනදී හරිය හොඳ හීලින් එකක්. නිතින්ම මේ හීලින් ප්‍රොසෙස් එකක් තියෙනවා මේ ට්‍රෝමා වගේ දේවල් වලට. ඒක නිතර වෙනවා නම් ඒක බරපතල අපි කියන ඩිසෝඩර් එකකට ඉක්මනින් යනවා. ඒක රෝගී තත්වයකට යනවා. එතකොට ඔබ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු හමු විය යුතුයි.